දැන් අපිට පේන්න තියෙනවා මේ ආණ්ඩුවට ව්‍යවස්ථාදායක බලයේ විධායක බලය කියන රජයක් ගෙනියන්න පුළුවන් ආකාරයේ උපරිම බලය රටේ ජනතාව ලබා දීලා තියෙනවා. මීට අමතරව ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා නම් වැඩක් කරන්න පුළුවන් පළාත් පාලන ආයතන ටිකත් ඒගොල්ලන්ට දුන්නොත් කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාට කියන්නේ? නේද ඒගොල්ලන්ට දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් දීලා තියෙනවා. ජනාධිපතිවරයෙක් බහුතරයෙන් පත් වෙලා ඉන්නවා. මේ කෙටි කාල සීමාව තුළදී මේ රටේ කෙරිච්ච වැඩ කටයුතු එක්ක මම හිතන්නේ ජනතාව තීන්දුව කළයි ඒ අයගෙන් බලාපොරොත්තු වුණ දේ ජනතාවට ඉෂ්ට වෙලා තියෙනවද නැද්ද කියන එක. දැන් අද මම මගේ මුස්ලිම් කොට්ටාසයක මම ගිහින් දැන් මේ ආව විතරයි. ඒ අය කියනවා ඒ අයට ෆෝම් එකක් ගෙනත් දෙනවා රිලව් ගැන සංගණනයක් කරනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක මේ ආණ්ඩුව දැන් වැටලා තියෙනවා. අපි දැක්ක පහුගිය කාලේ හොරු වල්ලනවා පිටරට තියෙන සල්ලි මේ රටට ගේනවා කියපු මිනිස්සු අර වයස 90 ගාණක් වෙන දේශීය ආර්ථිකවත් ඇතුළට දාලා ඒ වගේ සංදර්ශන පවත්වලා තමයි මේගොල්ලෝ මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න හදන්නේ යමක් කරනවා කියලා පෙන්නන. ඒකෙන්ද මම හිතන්නේ සක්‍රියව නැහැ. දැන් රාජ්‍ය සේවයේ විශාල දේවල් බලාපොරොත්තු වෙනවා. දැන් පඩි වැඩි වීමක් දීලා තියෙනවා. තව අවුරුදු 3ක් යනකම් මේ පඩි වැඩි වීම ක්‍රියාත්මක වෙනවා. දැන් රාජ්‍ය සේවකයෝ දන්නවා ඒ අයට කොච්චරද ලැබෙන්නේ මේ සැරේ වැටුප ලැබුණම තව අවුරුදු 3ක් යනකම් මේක වෙනසක් වෙන්නේ නැති බව. ඒක නිසා මම හිතන්නේ ජනතාව ගැන තීන්දුවක් ගන්න. නැත්නම් ඒ වගේම මේ දවස් ටිකේ අපිට දකින්න තියෙනවා රට හැමතැනම වගේ වෙඩි තැබීම් සහ ඝාතන රැල්ලක් රටේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ ඒ කණ්ඩායම කියනවා රටේ ජාතික ආරක්ෂාවට කිසිම බාධාවක් නැහැ. ඒ පිළිබඳව මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් ඉතින් මිනිමරු සංස්කෘතියක් එක්ක බලයට ආපු කණ්ඩායමක් නෙමෙයි ඉන්නේ. දැන් මේගොල්ලෝ මහ ලොකුට කතා කරනවා. දැන් අපිට පේනවා බටලන්ද ගැන කොමිෂන් පත් කරනවා. ඒ ගැන කතා කරනවා. නමුත් 88 89 මේ රටේ වෙච්ච විනාශය ගැන කවුරුත් කතා කරන්නේ. අපිත් කනගාටු වෙනවා අපේ පාර්ලිමේන්තු කණ්ඩායමත් ඒ ගැන වැඩි අවධානයක් නොකිරීම සම්බන්ධව මේ රටේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය මහා සංඝරත්නය ඒ වගේම මේ රටේ හිටපු ප්‍රභූ පිරිස් ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රයේ හිටපු විශාල පිරිසක් අපිට අහිමි වුණා. ඉතින් ඒව ගැන කතා නොකර එකාංශයක් විතරක් අල්ලගෙන ඒගොල්ලෝ ලොකු මාධ්‍ය සංදර්ශනයක් කරනවා. ඉතින් මම හිතන්නේ නෑ දැන් මිනිමරුන් රැල්ල එන්න වැඩි වෙනවා මිසක් දැන් අඩු වෙන්නේ නෑ. ඉතින් මේකට පාතාලයේ සම්බන්ධයි කියනවා. පාතාලේ කට්ටිය කියන උසාවියක් ඇතුළට ඇවිල්ලා සැකකරුවෙක් උසාවියට ගෙනල්ලා විශේෂකාරී බලකායේ ආරක්ෂාව සහිතව ඇවිල්ලා වෙඩි තියලා ඒ වෙඩි තියපු මිනිස්සයා උසාවියේ උඩ තට්ටුවෙන් පල්ලයට බහැලා එළියට යනකම් ඒ මිනිස්සයා නිදැල්ලේ ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ ආරක්ෂාවක් තමයි මේ රටේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ජාතික ආරක්ෂාව ගැන මේ රටේ සැලකිලිමත් නොවුනොත් මේ රටේ ලොකු ප්‍රශ්නයක් ඉදිරියට වෙන්න පුළුවන්. ඒ වගේම අපි දැක්ක පෞගිය දවස්වල පාසල් තුල දේශපාලනය කරන්න එපා කියලා හිටපු කතානායකවරයා පාසලකට ගිහිල්ලා එතන ආරාධිත එක් විදිහට පෙනී හිටියා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ අග්‍රාමාත්‍ය හර්නි අමරසූරිය මැතිණිය බලය ලබාගත් වහම කිව්වා පාසල් තුල දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ. පාසල් තුලට දේශපාලඥයෝ ඇතුල් වෙන්න හොඳ නැහැ කියලා. ඒ පිළිබඳව මොකක්ද කියන්නේ? ඒක නම් මම හිතන්නේ මොකද ඒකයට පහුගිය කාලේ ලොකු ප්‍රශ්නයක් වුණා අපේ පක්ෂයේ නායකතුමා පාසල් සමග පාසල් දරුවන්ට මේ රටේ පක්ෂ ભેදයෙන් තොරව ಜಾති ભેදයෙන් තොරව පිටිසර පළාත් වලට ගිහිල්ලා ලොකු වැඩ කොටසක් පාසල් දරුවන් වෙනුවෙන් කෙරුවා. මම හිතන්නේ ඒක නතර කරන්න තමයි ඔය පාසල් වල දේශපාලනය සම්බන්ධ කරගන්න එපා කියලා කිව්වේ. අගමැතිතුමිය ওই ප්‍රකාශය කරලා ඊට බහින්ද අගමැතිතුමියත් කොළඹ පාසලකට මම විශේෂ ආරාධිතමුත් එක්ක හැටියට ගියා. ඉතින් එයා දේශපාලනය කරන්නේ නැති කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ. දැන් ඔබතුමා කිව්වා වගේ කතානායකවරියත් එහෙමයි. ඉතින් ඒක මම හිතන්නේ ඒගොල්ලෝ නීතියක් හැටියට ගෙනාවට ඒක ක්‍රියාත්මක වෙන්නේ අනිත් විපක්ෂෙට විතරයි. ඒගොල්ලන්ට මම හිතන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති පාටයි අපිට පේන්නේ. අපිට දැන් අද පාර්ලිමේන්තුවේදී කතා කරනවා දක්නට ලැබුණා අපේ විජිත හේරත් අමාත්‍යවරයා. එතුමා ප්‍රකාශ කරනවා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහත්මයා අප්‍රේල් මුල සතියේ ලංකාවට එනවා කියලා සංචාරයක් සඳහා.
ඒ එක්කම සාම්පූර් බලාගාරය විවෘත කරන්න මුල්ගල තියන්න සූදානම් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ම තමයි මං හිතන්නේ 2015 කාලෙදී සාම්පූර් බලාගාරය ඉදිකරනවට විරුද්ධව උද්ඝෝෂණ මාලාවක් රටේ ක්‍රියාත්මක කළා. ඒක නවත්තවුවේ. ඒ පිළිබඳව ඔබතුමාට මොකක්ද කියන්නේ? ඔබ ඉතින් ඉන්දියාව එක්ක ඒගොල්ලන්ගේ අලුත් සුහදතාවයක් මේ ආණ්ඩුව ගොඩනගාගෙන තියෙනවා. ඒගොල්ලෝ පහුගිය කාලේ පාරට වැහැලා පෙළපාලි ගියා ඔය වරාය පිළිබඳව ප්‍රශ්න ඇති කරා, සුළං බලාගාරය පිළිබඳව ප්‍රශ්න ඇති කරා, අදානි පිළිබඳව ප්‍රශ්න ඇති කරා. ඒ ඔක්කොමත් කරලා දැන් සාම්පූර් බලාගාරය විතරක් නෙමෙයි මං හිතන්නේ අදානි සමාගමට කිරි සමාගමත් අපේ දෙන තත්ත්වයකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ කියපු කිසි දෙයක් ඒගොල්ලෝ දැන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. සම්පූර්ණ අනිත් පැත්ත තමයි ක්‍රියාත්මක කරගෙන යන්නේ මේ රට.